මෙතනින් තමයි යන්න තියෙන්නේ. මෙන්න මෙතන යාළුවනේ මේ සෝහනක් වගේ හරලා තියෙනවා. සෝහන සයිස් එකකම වල. ෂා. මේක උඩට ගියයි. වාව්. මම මෙතන. කවුද නැහැ උඩට එන්නේ නැද්ද? හලෝ අද යන ගමන් ඉන්නේ මේ වැල්පාලම අද්දිගේ පාළුවට කිව්ව බංගලාවක් බලන්න. සුද්දෙට අයිති එකක් තමයි. පිටරට සුද්දෙට අයිති පාළුවට කියපු හතරලා දාපු බංගලාවක්. ඉතින් මේ වැල්පාලමත් අම්මාණිගේ දිරලා තියෙන යාළුනේ. මේ හිල්ලෙනවා යද්දී අම්මාට සිරියනවා දඩ බඩ ගන්නවා. ඕකේ අපි මේක දිගේ ගිහිල්ලා තමයි පොට් එකට යන්න තියෙන්නේ. අන්න තියෙනවා යාළුනේ. ලස්සන පාළුවට කිව්ව බංගලාවක්. අපි ගිහිල්ලා බලමු ඇතුළට. ඉතින් මෙතනින් තමයි යන්න තියෙන්නේ. එන්ට්‍රස් එක. ඔන්න තියෙනවා පිටිපස්සෙන්. ඒක ආදි විදිහට ලස්සනම බංගලාවක් කියන්නේ. ඉතින් මම හිතන්නේ මේක තමයි පාර. මේක මේ විදිහට අතැරලා දාලා තියෙන්නේ. නැගිලා තියෙන පොට් එක. ෂා. මාර ලස්සනයි මේක. ඉතින් දැන් නම් මාර විදිහට බලන් වෙලා තින්නේ. ගරා වැටිලා. කොහොමද? මේ ස්ට්‍රැප් එකක් දාලා තින්නේ ඒ කාලේ ගන්න ඕන. මා ලස්සනට හදලා තියෙනවා. අපි අර පැත්තට ගිහින් බලමු. ෂා. මාරයි. ඉස්සුවක්. ඉතින් අපි තව අස්සට යන්න පුළුවන්. ඇතුළට ගිහින් බලමු. සාලේ වගේ කොටස. මේ වාහන මම හිතන්නේ අලුතෙන් ගහපු එකක් ඉන්න ඕනේ. ඒත් මේක අතහැරලා දාලා තියෙන්නේ. අවු පාවිච්චි කරගන්න නැහැ. මේක ඇතුලේ ගිහින් බලමු. කොහොමද මේ බිච්චිය? බිච්චිය අස්සේ මුල් ගිහින් තියෙන්නේ. පතුල් මේ මෙතන මේ වලක් වගේ අරලා දෙනවා වගේ සොමනක්වත් දන්නේ නැහැ. ඉතින් what අපි ගිහින් බලමු එළියට. මේ ටිකේ දිගටම තිබිලා තියෙනවා මම හිතන්නේ මේ ගොඩනැගිල්ල. ඒ ටික කඩම් වැටිලා එන්න ඕනේ. කොහොමද මේ? එතන මම හිතන්නේ සුද්දාගේ වොෂ්රූම් එකද දන්නේ නැහැ. කොහොමද මේ ආකිටෙක්චර් එක? ඉතින් ඔන්න
මේක උඩට නගින්න පොඩි මේකක් හදලා තියෙන අට්ටාලයක් වගේ. මේක නම් ගොඩක් පරණ එකක්. බලමු අපිට යන්න පුළුවන් වේද කියලා. ෂා මේක උඩට ගියයි. ඉන්න ගයිස් අර බංගලාව උඩනේ කොහමද? වාව් කොහමද මෙතන? කවුරුත් නැහැ උඩට එන්න හැදුවේ. මට තමයි මාරේ වට්ට පොට් එක. නෑ මේ කඩමැටියක් දන්නේ. මේ අර බංගලාවේ උඩ ඉන්නේ අපි. අනිකර ගස් පැලලා තියෙන්නේ. මේක ගොඩාක් කාලයකට කලින් දාපු ස්ලැබ් එකක්. කඩමැටිය කියන්නේ. කියන්න ඕනේ මේ වගේ තැන් අපි එක්ස්ප්ලෝර් කරනවා. ඉතින් ඇබැන්ඩඩ් වෙච්ච තැන් ගවේෂණය කරන්න යනවා. ඉතින් අපේ YouTube channel එක Wild Explore YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න.